සම්බාහනයේදී ඉතාමත්ම වැදගත් වන මාංශපේශියක් තමයි මේ කාෆ් මාංශපේශිය. විශේෂයෙන්ම ශරීරයේ පාදාශ්‍රිතව රුධිරය නැවතත් ඉහළට එසවා දෙන ඉහළට ගමන් කිරීමට උපකාරී වන මාංශපේශිය තමයි මේ මාංශපේශිය. විශේෂයෙන්ම මේ මාංශපේශිය තදවීම තුළින් නොයෙකුත් ශරීර අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සම්බාහනයේදී ඉතාමත්ම වැදගත් මාංශපේශියක් වෙනවා මේ ස්ථානය. ඒ වගේම සම්බාහනයේදී තවත් වැදගත් මාංශපේශියක් තමයි කලවා ප්‍රදේශය සහ කලවා ප්‍රදේශයේ පිටුපස ප්‍රදේශය. විශේෂයෙන්ම මේ ස්ථානය තදවීමකට ලක්වීම තුළින් විශේෂයෙන්ම කොන්දේ පසුපස ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වේදනාව අවම කර ගැනීම සඳහා මේ කලවා ප්‍රදේශයේ සහ කලවා ප්‍රදේශයේ පිටුපස ප්‍රදේශයේ සම්බාහනය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම කොන්දේ පිටුපස ප්‍රදේශයේ මාංශපේශීන් තදවීම තුළින් නොයෙකුත් වේදනා කොන්දේට පෙළිය ආශ්‍රිතව කොන්දේට පෙළිය පහළ මැද සහ ඉහළ ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. මේ නිසා නොයෙක් ශාරීරික අපහසුතා ඇති වෙනවා. ඒ නිසා මේ කොන්දේට පෙළිය දෙපස එබෙන මාංශපේශීන් ඉතාමත්ම හොඳින් සැහැල්ලු විය යුතුයි. ඒ නිසා සම්බාහනයේදී ඉතාමත්ම වැදගත් කොටසක් වෙනවා මේ ශරීරයේ පිටුපස ප්‍රදේශයේ මාංශපේශීන් සම්බාහනය. විශේෂයෙන්ම ක්‍රීඩා සම්බාහනයේදී මාංශපේශීන් ඉතාමත්ම ගැඹුරින් සම්බාහනය වන නිසා එම මාංශපේශීන් තද වූ ස්ථානවලට ඉතාමත්ම හොඳින් රුධිර සැපයීම සිදු වෙනවා. ඒ වගේම එම ස්ථානවලට ඉතාමත්ම හොඳින් ඔක්සිජන් පරිවහනයත් ඉතාමත්ම හොඳින් සිදු වෙනවා. මේ නිසා එම ස්ථානවල තිබෙන සියලුම ශාරීරික අපහසුතා දුරු වෙලා ඉක්මන් සහනය ළඟා කර ගන්න පුළුවන්. ක්‍රීඩා සම්බාහනයේදී පුද්ගලයාට ලැබෙන තවත් එක් වාසියක් තමයි පුද්ගලයාගේ විශේෂයෙන්ම ඡන්දය ආශ්‍රිතව රේන්ජ් ඔෆ් මෝෂන් නැත්නම් චලන පරාසය වැඩි කිරීමේ හැකියාව. ඡන්දය ආශ්‍රිතව චලන පරාසය වැඩි වීම තුළින් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා උපරිම මට්ටමකට ගෙන එන්න උපකාරී වෙනවා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයන්ට තමන්ගේ දෛනික ජීවිතයේ කටයුතු ඉතාමත්ම හොඳින් පහසුවෙන් සාර්ථකව කර ගැනීමේ හැකියාව මේ ඡන්දය ආශ්‍රිතව චලන පරාසය වැඩි වීම තුළින් ඇතිවීම සිදු වෙනවා. ක්‍රීඩා සම්බාහනයේදී ඉතාමත්ම වැදගත් වන අංගයක් තමයි මේ මසාජ් ටූල්ස් භාවිත කරලා මසාජ් කරන එක. විශේෂයෙන්ම මාංශ පේශීන් වල ගැඹුරු ස්තර මේ මසාජ් ටූල්ස් භාවිත කිරීම තුළින් තමයි අපිට හොඳින් රිලැක්ස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇඟිලි තුඩු වලින් ළඟා විය නොහැකි මාංශ පේශීන් ස්තරවල තිබෙන මේ ට්‍රිගර් පොයින්ට් නැත්නම් මාංශ පේශීන් තද වූ ගැඩිව තද වූ ස්ථාන ඉතාමත්ම පහසුවෙන් මෙම මසාජ් ටූල්ස් මගින් අපිට සම්බාහනය කරගැනීමේ හැකියාව තියෙනවා. ක්‍රීඩා සම්බාහනයේදී ඉතාමත්ම වැදගත් ප්‍රතිකාරයක් තමයි මේ හීටින් ස්ටෝන් තෙරපි එක. විශේෂයෙන්ම උෂ්ණත්වය වැඩි කරන ලද මෙම හීටින් ස්ටෝන් පුද්ගලයාගේ කොඳුරට පෙළිය පහළ ප්‍රදේශයේ සිට ක්‍රමෙන් ඉහළට යන විදිහට අපි මේක තියෙනවා. මෙමගින් සිදුවෙන්නේ විශේෂයෙන්ම කොඳුරට පෙළ ආශ්‍රිතව පවතින ඉතාමත් සියුම් මාංශ පේශීන්. සියුම් මාංශ පේශීන් සැහැල්ලු කිරීමේ ක්‍රියාවලිය තමයි මේ මගින් සිදුවන්නේ. ඒ තුළින් ඔවුන්ට කොඳුරට පෙළ ආශ්‍රිතව පවතින සියලුම වේදනා නැති කර ගැනීමේ හැකියාව තිබෙනවා. ශරීරයේ තද වූ මාංශ පේශීන් සැහැල්ලු කිරීමේ තවත් එක් ක්‍රමයක් විදිහට මේ කපින් ට්‍රීට්මන්ට් එක අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ මාංශ පේශීන් තද වූ ස්ථාන වලට අපි මේ විදිහට අපි මේ වගේ කප්ස් අරගෙන මේ ට්‍රීට්මන්ට් එකක් කරනවා. විශේෂයෙන්ම මාංශ පේශීන් ඉහළට එසවීමක් සිදු වෙන මේ අවස්ථාවේදී සැහැල්ලු වීම වගේම එම ස්ථානයට ඉතාමත් හොඳින් රුධිර සැපයීමත් ඔක්සිජන් පරිවහනය සිදු වෙනවා. සිදුවීම තුළින් එම ස්ථානවල පවතින තද බව අඩු වෙලා එම ස්ථානවලට සැහැල්ලු බවක් ඇති කරනවා. ඊට පත්තු මාංශ පේශීන් යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා භාවිත කරන තවත් උපක්‍රමයක් විදිහට අපි මේ අයිස් බාත් එක හඳුන්වන්න පුළුවන්. මේ අයිස් බාත් එකේ ඉන්නකොට වෙන්නේ මේ අධික සීතල වතුරත් එක්ක විඩාවට පත්තු මාංශ පේශීන් ඉතාමත් ඉක්මනින් එම සෛල පටක යථා තත්ත්වයට පත් වීම සිදු වෙනවා. එමගින් ශරීරයට සහ මාංශ පේශීන් වලට පූර්ණ සහනයක් පත් වෙනවා ඉතාමත්ම කෙටි කාලයක් තුළ. විඩාවට පත්තු මාංශ පේශීන් සහ තද බවට පත්තු මාංශ පේශීන් සැහැල්ලු කරගන්න නැත්නම් රිලැක්ස් කරගන්න භාවිත කරන තවත් උපක්‍රමයක් විදිහට මේ සෝන බාත් එක පාවිච්චි කිරීම අපිට හඳුන්වන්න පුළුවන්. මේ තුලින් ශරීරයේ තද වූ මාංශ පේශීන් සහ විඩාවට පත්තු මාංශ පේශීන් තුළට තමත්ම හොඳින් රුධිර සංසරණය සිදු කරලා ඔක්සිජන් පරිවහනය සිදු කරලා විඩාවට පත්තු මාංශ පේශීන් නැවත යථා තත්ත්වයට පත් කරන්න විශාල වශයෙන් උපකාරී වෙනවා.